එංගලන්තයට ආව දවසේ ඉඳලා අපේ ලොකුම හීනයක් තිබුණා මේ රටේ තියෙන ඉතිහාසය, ස්වභාව සෞන්දර්යය සහ සංස්කෘතිය හැකිතරම් අපේ ඇස්වලින්ම දැක ගන්න. ඒ හීනේ තවත් ලස්සන කරගන්න අපි ඉංග්‍රීසි හෙරිටේජ් සහ නැෂනල් ට්‍රස්ට් කියන මෙම්බර්ෂිප් දෙකම ලබා ගත්තා. දැන් ඉතින් අපේ හැම නිවාඩු දවසක්ම අලුත් තැනක්, අලුත් අත්දැකීමක් හොයාගෙන යන ලස්සන ගමනක් වෙලා තියෙනවා. අද අපේ ගමනාන්තය උනේ කෝර්න්වෝල් ප්‍රදේශයේ පිහිටි රෙස්ටෝමර් කාසල් එක. 13 වන සියවසේ ඉදිකරපු මේ බලකොටුව අදටත් ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති වටකුරු හැඩයේ මධ්‍යකාලීන බලකොටු අතරින් එකක්. එහි සම්පූර්ණ වටකුරු නිර්මාණය නිසා මේ අනිකුත් බොහෝ බලකොටු වලට වඩා වෙනස් සහ සුවිශේෂී තැනක් බවට පත් වෙලා තියෙනවා. මේ කාසල් එක වරක් කෝර්න්වෝල්හි අර්ල් වරුන්ගේ සහ පසුව රාජකීයන්ගේ විවේක නවාතැන්ම පොලක් ලෙස පාවිච්චි කරලා තියෙනවා. මේ බිත්තිය අතරින් ඇවිදිනකොට හරියටම සියවස් ගණනාවක් ආපස්සට ගියා වගේ හැඟීමක් දැනෙනවා. ඉහළට නැගලා බලද්දී පේන හරිත තනබිම්, ෆෝවි ගංගාවට සුන්දර දර්ශන සහ ඒ නිස්කලංක වාතාවරණය හිතරගෙන දෙන්නේ පුදුම සැනසීමක්. මට නම් මේ තැන ගැන වඩාත්ම ආදරේ හිතුනේ ඉතිහාසය, ස්වභාව සෞන්දර්යයත් එකම තැනක එකතු වෙලා තිබුණ නිසා. හැම ගලක්ම, හැම බිත්තියක්ම අතීතයේ කතාවක් කියනවා වගේ දැනුණා. මේ වගේ තැන්වලට එන හැම වතාවකම ඉතිහාසයේ පොතක කියවන දෙයක් නෙමෙයි, ඒක ඇත්තටම ජීවමාන අත්දැකීමක් කියලා තේරෙනවා.